සිංහරාජයේ මහ වනාන්තරයේ මැද කිලෝමීටර් ගණනාවක් දුරට මේ වගේ විශාල පාරවල් අදටත් දකින්න පුළුවන්. මේ පාරවල් හදන්න පටන් ගත්තේ සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුව සිංහරාජයේ ගස් කපන්න ගත්ත තීන්දුවත් එක්කයි. ඒ කපපු ගස් ප්‍රවාහනය කරන්න. ඒ වගේම මේ ගස් කැපීම සඳහා විශාල යන්ත්‍රෝපකරණ ගේන්න තමයි මේ මාර්ග පද්ධතිය හදලා තියෙන්නේ. ඔබ දන්නවද මේ සිංහරාජයේ ගස් කපන්න රාජ්‍ය අනුග්‍රහ විතරක් නෙමෙයි ජාත්‍යන්තර අනුග්‍රහයත් අරගෙන තියෙනවා. 1972 සිට 1977 දක්වා කාලය තුළ සිංහරාජයේ හෙක්ටයාර 2025ක් එනම් අක්කර 5000ක පමණ ගස් කැපීම සිදු කෙරුණා. ඊට හේතු වුණේ ආනයන සීමා කිරීමට එවකට පැවති සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුව ගත් තීරණයත් සමගම රටේ පැවති දැව අවශ්‍යතාව සපුරා ගන්න හොඳම ස්ථානයක් ලෙස සිංහරාජය තෝරා ගැනීමයි. එහිදී විනාශ කෙරුණේ මීට අවුරුදු මිලියන 150ත් 200ත් අතර කාලයක සිට පරිණාමය වෙමින් පැවති නොයිඳුල් වනාන්තරයක්. මේ එදා ගස් කපන ලද ප්‍රදේශයේ ඉතිරි වී තිබෙන ගසක්. මේ ගස දෙස බලන විට එදා කපා දැමූ ගස් පිළිබඳ අදහසක් අපට ලබාගත හැකියි. සිංහරාජයේ ගස් කැපීමට මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර සපයනු ලැබුවේ කැනේඩියානු සමාගමක් විසින්. ඒ වාහන ලොගින් ඒවා කැනඩෙන් වාහන මේ රෝද 18ක් තියෙනවා. යනකොට කුලගෙන යන්නේ. ඒක ගාය එක ලොරියයි. ගස්. මේ ඔබ දකින්නේ සිංහරාජයේ ගස් කැපීම සිදු කරන කාලේ වැඩබිමක් පැවති ස්ථානයක්. සිංහරාජයට ඇතුළු වන කුඩප පිවිසුමේ සිට කිලෝමීටර් 3ක් පමණ වනාන්තරය තුළට ගිය විට මේ ස්ථානය හමු වෙනවා. දැන් අපි මේ ඉන්නේ සිංහරාජයේ පර්යේෂණ මධ්‍යස්ථානයේ කියලා තමයි මේ ස්ථානය දැනට අපි හඳුන්වන්නේ. නමුත් මේක 1972 ඉඳන් සිංහරාජයේ වර්ණීය හෙළීම් සිදු කරන කාලේ දැව එක්රැස් කිරීම සඳහා මාර්ග සැකසීම සඳහා යොදා ගන්න සියලු යන්ත්‍රෝපකරණ ඒ වැඩ නිමවීමෙන් පසු මේ ස්ථානයේ තමයි ගාල් කරලා තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒත් එක්කම ඒ යන්ත්‍ර සූත්‍රවල සිදු කළ යුතු අලුත් වැඩියාවන් සේවක කාර්ය මණ්ඩල යම් පිරිසක් මේ ස්ථානයේ නතර වෙලා ඉඳලා තියෙන ඒ කාලේ. දැනට මේ ස්ථානය සිංහරාජයේ පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන දෙස් විදෙස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට පර්යේෂකයින්ට අමාතැන් පහසුකම් සලසා දෙන ස්ථානයක් හැටියට භාවිත කරනවා. සිංහරාජයෙන් කපන දැව ඉරීම සිදු කෙරුණේ රුමේනියාවේ ආධාර මත කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම ඉදිකළ තුනිලෑලි කම්හල තුලයි. මෙම ගස් කැපීම සාධාරණීකරණය කිරීම සඳහා එවකට ආණ්ඩුව තර්කයක් ඉදිරිපත් කළා. ඒ සිංහරාජයේ සෑම ගසක්ම නොකපන අතර තෝරාගත් විශාල ගස් පමණක් කපා දමන බවයි. ඒ ක්‍රියාවලිය වරණීය දැවහෙලීම ලෙස හැඳින්වූ අතර ඒ සඳහා මහා පරිමාණ සැලැස්මක්ද සකස් කර තිබුණා. සිංහරාජය ලෝකේ තියෙන ලොකුම මැෂින් ගෙනාවා. ගෙනල්ලා ඒගොල්ලෝ හිතුවේ නෑ අර තෝරාගත් ගහ ළඟට යනකොට පාරක් හදන්න එපා මැෂිම යන්න. එතකොට ඒ පාර හදන්න ඒ ගහ ළඟට යන්න තියෙන ගස් ටික ඔක්කොම කපනවා. නැත්නම් යන්න බෑනේ මැෂිමට. මේ විනාශයෙන් දුටු පිරිසක් ඊට එරෙහිව හඬ නගන්නට එකතු වූ අතර එවකට ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමේ සභාපතිවරයා වූ තිලෝ හොෆ්මාන් ඊට නායකත්වය ලබා දුන්නා. සිංහරාජයේ ගස් කැපීමේ සූදානම දැනගත් ඔහු අනාගතයේ වෙනුවෙන් සිංහරාජයේ අක්කර 1500ක් හෝ ඉදිරි කර තබන්නයි සිරිමාව බණ්ඩාරනායක අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සිය සංගමේ යෝජනාවක්ද සම්මත කරගත්තා. නමුත් සිංහරාජයේ වැදගත්කම තහවුරු කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක තොරතුරු ඒ වන විට තිබුණේ නැහැ. එබැවින් සිංහරාජයේ බේරා ගැනීමේ සටනට අවශ්‍ය තොරතුරු රැස් කිරීමට හොෆ්මාන් මිතුරන් කීප දෙනෙකු සමග 1972 පෙබරවාරි මාසයේදී සිංහරාජයට ගියා. ඒ ගමන සංවිධානය කිරීමට සිංහරාජයේ ආසන්නයේ ජීවත් වූ සිය මිතුරෙකු වන සෑම් ඇලපාතට තිලෝ හොෆ්මාන් යවූ ලිපියක සඳහන් වන්නේ සිංහරාජයේ විනාශය බලන්න යන ගමනට ඔබගේ දරුවන්ද එකතු කරගන්නා ලෙසයි. කුඩා දරුවෙකු ලෙස එදා තිලෝ හොෆ්මාන් සමග සිංහරාජය දැක බලා ගැනීමට ගිය උපාලි ඇලපාත සිය අත්දැකීම් මෙලෙස විස්තර කළා. මිස්ටර් හොෆ්මාන් අපි මගේ අපුච්චයම මෙන් ඕක කොහොමද කපන එක නවත්තන්නේ කියන චේතනාව තමයි තිබ්බේ. මේක ගැන බලන්න ඕනේ කියලා අපේ දිහාවේ ඇවිල්ලා මේකට පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා ආවා. ඉතින් දවස් 3-4ක් වගේ හිටියා. ඒ කාලේ ඒ වකවානුවේ
අපි ඉතින් සිංහරාජට සිංහරාජ වනයට කීප වතාවක් ගියා. මේක ඇවිදලා බලන්න සෑහෙන ඇවිද්දා. මං හිතන්නේ දවසකට කිලෝමීටර් 10-12 පෙළකල උදේ ගිහිල්ලා හවස් වෙලා තමයි අපි එන්නේ. ස්විස් ජාතිකයෙක් වන තිලෝ හොෆ්මාන් බව සමාගමේ කෘෂිකර්ම උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. සිංහරාජයේ වටිනාකම ගැන සඳහන් වාර්තාවක් තිලෝ හොෆ්මාන් 1972 මැයි 18 වෙනිදා සිරිමාව් බණ්ඩාරනායක අගමැතිවරයට බහර දෙනු ලැබුවේ ගස් කැපීම වහා නතර කරන්නයි ඉල්ලමින්. ඒ ඉල්ලීමට වටිනාකමක් එක් කිරීම සඳහා නිලුවේ ගුණානන්ද හිමි, ජී.පී. මලලසේකර, ආර්.එල්. බ්‍රෝහිය වැනි සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබූ පුද්ගලයන් සහ සංවිධාන 27ක් ඊට අත්සන් කර තිබුණා. එම විරෝධතාවයන් හමුවේ ඒ පිළිබඳව සලකා බැලීම සඳහා අගමැතිනිය ජෝර්ජ් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළා. 1972 දී ගස් කැපීම තාවකාලිකව නතර කළද පසුව යළි ආරම්භ කෙරුණා. අපිට ප්‍රශ්නයක් වුණේ මේකට නවත්තන්න ඕන කට්ටිය තමයි වනසත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්කත් අපිට අරගල පත්‍ර සටන් කරන්න ඕන මේක නවත්තපන්. ඒගොල්ලෝ කියනවා කපන්න කියලා no problem. ඒගොල්ලෝ ඒකට සපෝට් එකට අරන් ආව ඉන්දියාවේ ඉන්න විද්‍යාඥයෙක් ഘോഷ් කියලා. ഘോഷ් කිව්වා මේක කැපුවට කමන්නේ අවුරුදු 20න් වැවෙනවා කියලා. ඉතින් ඒකට කේන්තියට හොෆ්මන් මහත්තයා පත්තර වලටයි ඉන්ටර්වියුස් දුන්නා මේ ഘോഷ් මහත්තයා කියන එක වැරදි මේක අවුරුදු 20න් වැවෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාදිමත් කාලෙක ඉඳන් තියෙච්ච කැලයක් කොහොමද අවුරුදු 20න් වැවෙන්නේ? මොනවද කතා කියන්නේ කියලා ඒ විදිහට ලිව්වා යා. සිංහරාජයේ ගස් කැපීම යෝග්‍ය බවට තීන්දුව කිරීම සඳහා එවකට තීරණ ගැනීමේදී පදනම් කරගත් ඇතැම් කරුණු සාබද්‍ය බව පසුව අනාවරණය වී තිබෙනවා. සිංහරාජ ගස් කපන්න කලින් මේ ප්‍රදේශයේ ගුවන් දර්ශන ලබා ගැනීමක් සිද්ධ කරලා තිබෙනවා. ඒවා මත පදනම්ව තමයි ගස් කැපීමේ ප්‍රමාණය සහ අදාළ සැලසුම් සකස් කරලා තිබෙන්නේ. නමුත් පසුකාලීනව අනාවරණය වුණා ඒ සැලසුම් සකස් කිරීමේදී අධිතක්සේරුවක් කරලා තිබෙනවා. ඒ ගණනය කිරීම වලත් ගැටලුවක් තියෙනවා කියලා. අවසානයේදී සිංහරාජයේ ගස් කැපීම නතර කිරීමේ නියෝගය නිකුත් කරනු ලැබුවේ 1977 දී ජේ.ආර්. ජයවර්ධන අගමැති ධූරයට පත්වීමෙන් අනතුරුවයි. මේ සටනට දායක වූ සමාජයේ බොහෝ පිරිසක් සිටිනවා. ඒ අතරින් 1970 තිරගත වූ බක්මහදීගේ චිත්‍රපටය රඟපෑමෙන් අතිශය ජනාදරයට පත්ව සිටි අයිරංගනී සේරසිංහ කැපී පෙනුණා. රුක් රැකගන්නෝ සංවිධානය බිහි කිරීමටද මුල් වූ ඇය සිංහරාජයේ වන විනාශය වැළැක්වීම සඳහා සිරිමාව් ආණ්ඩුවට බල කිරීමට කරත්ත පෙළපාලයකටද සහභාගී වී තිබෙනවා. එවකට ආධුනික පර්යේෂකයෙක් ලෙස සංරක්ෂණය සඳහා පානගමුවාදී සංවිධාන ගොඩනගමින් මහාචාර්ය සරත් කොටගම ඇතුළු පිරිසක් සිංහරාජයේ වැදගත්කම පෙන්වන විද්‍යාත්මක සාක්ෂි එක් රැස් කරමින් මේ සටනට දායක වී තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සිංහරාජය රැක ගැනීමට සිය පර්යේෂණ ජීවිතය කැප කළ අය අතර මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක සහ මහාචාර්ය නිමල් ගුණතිලක කැපී පෙනෙනවා. ගස් කපන ලද ප්‍රදේශයේ අද වෙනත් ගස් වර්ධනය වී තිබුණත් රාජ්‍ය අනුග්‍රහයෙන් සිංහරාජයේ සිදු විනාශයේ සාක්ෂි අදටත් හමු වෙනවා. අදත් තියෙනවා එක හොරගහක් කර ඇල්ලවල මේ අක්‍රපහාය කියලා කෑලක් තියෙනවා. රිසර්ච් කරන එක. වටාඩි 26ක් විතර. ඒක භාගයක් කපලා නවත්තලා තිබුණා. කපලා ගන්න බෑ කියලා. අර ගැලුම් 45 යකඩ බැරල් දන්නවද? ඉස්සර තිබුණේ. අන්න ඒක තාමත් තියෙනවා ගැලේ. ඒක ඩීසල් බැරල් එක. ඒගොල්ලෝ කැලිය ඇතුළේ ඩීසල් ගෙනිච්ච වාහන වලට සිංහරාජය රැක ගැනීමේ සටනට නායකත්වය ලබා දීම වෙනුවෙන් තිලෝ හොෆ්මාන්ට ලංකා රත්නය යන ගෞරව නාමයද ග්ලෝබල් 500 පරිසර සම්මානයද පිරිනැමුණා. සිංහරාජයේ මහා පරිමාණයෙන් ගස් කැපීම නිසා සිදු වූ විනාශය අදටත් තක්සේරු කිරීමට හැකියාවක් නැහැ. අද සිංහරාජය ජාතික උරුම වන භූමියක්. ඒ වගේම ලෝක උරුමයක්. එමෙන්ම යුනෙස්කෝව නම් කළ මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක්. එදා ගස් කැපීම සිදු නොවූ හෙක්ටයාර 7000ක් පමණ නොඉඳුල් වනාන්තර කොටසක් ලෙස අදටත් සිංහරාජයේ ඉතිරිව පවතිනවා. රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුව ගස් කැපීම සිදු වූ නිසා ඊට සහයෝගය දැක්වීමට එදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද සිදු වුණා. නමුත් ඔවුන් අද සිංහරාජය රැක ගැනීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. මේ තියෙන්නේ ඒ කාලේ කපපු යෝධ ගහක මුලත් එක්ක ඉතුරු වෙච්ච කොට කැබැල්ලක්.
මේ වගේ ඒ මහා පරිසර විනාශයේ ශේෂවෙච්ච නටබුන් රැසක් මේ මහා වනාන්තරය තුළ සැඟවෙලා තිබෙනවා. තවත් වසර කිහිපයකින් එහෙම නැතිනම් දශක කිහිපයකින් මේ වගේ විනාශයට අදාළ ජීවමාන සාක්ෂි දි รา පත් වෙලා අපිට නොපෙනී යාවි. නමුත් සිංහරාජයට වෙච්ච හානිය කිසිදාක නොමැකී තිබේ.